අපේ ජීවිතය ගැන වෙනස් විදිහට හිතලා ධනාත්මකව අපේ ජීවිතය ගැන බලන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? හැබැයි ඒ විදිහට ජීවිතය ගැන හිතන මිනිස්සු මේ වෙනකොට ගොඩාක් අඩු වෙලා තියෙනවා. අද අපි Let's Talk වැඩසටහන තුළින් කතා බහට ලක් කරන්නට සූදානම් වෙන්නේ වෙනස්ව සිතීමේ වෙනස. මේ පිළිබඳව කතා බහ කරන්නට අද අපේ channel 7 මැදිරියේ රැඳී සිටිනවා අපේ සම්පත්දායක මානව සම්පත් ව්‍යාපාර සංවර්ධනය හා කළමනාකරණය පිළිබඳ ප්‍රවීණ උපදේශක වී.කේ. ජයවර්ධන මහත්මයා. ආයුබෝවන් කියලා අපේ වැඩසටහන පිළිගන්නවා. හොඳයි. ඉතින් අද අපි කතා කරන මාතෘකාව ඔබට පැහැදිලිනේ. මම පළමු ප්‍රශ්නය විදිහට ඔබතුමාට යොමු කරන්නට කැමතියි. මොකක්ද ඇත්තටම මේ වෙනස්ව සිතීමේ වෙනස කියලා කියන්නේ? ඔව්. ප්‍රථම මාතෘකාව පැහැදිලි කරන්න ඉඳලා බොහොම ස්තුතියි අකේෂා. ඔයාට සහ channel 7 ආයතනයට මට ආරාධනා කිරීම ගැන. අපි මේ මාතෘකාව කතා කිරීමේදී ගොඩක් දේවල් මේ සංකල්ප, concepts මේවා ගැන ලෝකේ ගොඩක් කතා වෙනවා. ඒ තියෙන ප්‍රශ්නේ තමයි කාලය ඔක කොච්චර කාලය ඇවෑමෙන් වෙනස් වුණත් අපි මිනිස්යන් හැටියට මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයන් හැටියට ওই දරුවටත් තියෙන්නේ අත් දෙක, කකුල් දෙක, ඇස් දෙක, කන, නාසය, දිව, ශරීරය අපි හැමෝටම ඔක තියෙනවා. එතකොට තව කෙනෙකුට වෙනස් වෙන්නේ මේ හිතන විදිය අනුව. ඒක හරි පැහැදිලි. හැබැයි යම් කිසි වෙනසක් ලෝකේ වුණා නම් මේ ලෝකේ මේ තරම් දුරට දියුණු වුණා නම් අපි යම් කිසි යුගයක ඉඳලා යුගයන් කිහිපයක් පහු කළා අද මිනිසෙන් නැතිට ශ්‍රේෂ්ඨ මිනිසෙන් හිට අද මෙතෙන්ට පත් වුණා නම් ඒකට ප්‍රධාන හේතුව උනේ යම් කිසි තැනක යම් කිසි පුද්ගලයෙක් හෝ කාන්තාවක් වෙන්න පුළුවන් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් වෙනස් විදියකට සිතීම තුළ ඇති කරගත්ත ගොඩක් දේවල් නිසා වෛද්‍ය විද්‍යාව ගත්තත් ඉංජිනේරු විද්‍යාව ගත්තත් අද ගත්තත් ඩිජිටල් යුගයේ වෙනකම් මේ වෙනස්ස සිතීමෙන් ඇතිවෙච්ච වෙනස තමයි මේ සියල්ලටම වෙනස් වුනේ. ඔබ ඇඳගෙන ඉන්න ඔබ ඔය ආයතනය ගත්තත් මම ඇඳගෙන ඉන්න මේ ගත්ත මේ සියලු දේවල් වෙනස් වෙන යම් කිසි වෙනසක හිතීම අනුව. නමුත් වර්තමානයේ ලෝකේ දියුණු වීමත් එක්ක මේ විද්‍යාත්මකව ලෝකය පරිපාලන ක්‍රමයකට යට වුනහම ව්‍යාපාර දියුණු වෙන්න ගත්තාම ලෝකයේ අනිත් සයන්ටිෆිකල් මොඩල්ස් දියුණු වෙන්න ගත්තාම මේ concept එකක් ගෙනාව think out of the box කියලා. සාමාන්‍ය මට්ටමින් එහාට ගිය නිර්මාණශීලී වූත් හැබැයි අර සමහර සම්ප්‍රදායන්ට අනුගත නොවි නිර්මාණශීලීව මම මේ කතා කරන්නේ දියුණුව සඳහා දියුණුවෙන් එහා පැත්තේ දේවල් නෙවෙයි දියුණුව සඳහා වූ සමහර කාරණා අපි think out of the box management වල පාවිච්චි කරනවා. ඕකට ඉතින් think out of the box කිව්වම අර රාමුවෙන් පිට සිටීම කියනකට වැඩිය මම ඔක සිංහල වචනයක් හදාගත්ත වෙනස්ව සිටීමේ වෙනස කියලා. ඒක තමයි අකේෂා මට කිව්වේ වෙනස්ව සිටීමේ වෙනස කියලා. එතකොට යමෙක් තව එකක් වැඩි වෙනස්ව සිතුවොත් ඒකේ ඇති වෙන වෙනස හුඟක් වෙලාවට පොසිටිව් වරවා කියපු වචනෙට මම ගොඩක් සතුටුයි. ධනාත්මක කෙනෙකුට ඔය වෙනස්ව සිටීමේ වෙනස ජීවිතේ ගොඩාක් දුර ඒක නිම් වල්ල පුළුල් කරගෙන යන්න ඕන සීමාවන් එහාට යනවා. ඒ වගේම හැබැයි නෙගටිව් කෙනෙකුට ඍණාත්මක කෙනෙකුට වෙනස් විදිහට හිතුවොත් ඔහුත් නිම්වල විඳගෙන පල්ලෙහාට යනවා. ඔව්. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් මුකුත් හිතන්නේ නැතුව ඉන්නේ කොහොඳයිද කියලා. එතකොට ඉතින් අපේ වචනෙන් කියනවා නම් අපතයිනේ. එලවටත් නැහැ මෙලවටත් නැහැ. ඉතින් අපි මේක අද වැඩසටහනේ Let's Talk කරසන් මම හිතන්නේ වැදගත් වෙන්නේ අකේෂා. අපි ධනාත්මකව ජීවිතය දියුණු කරගන්න බලාපොරොත්තු වෙනකොට ජීවිතයක් වෙනස් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට යම් කිසි දෙයක් තමන් පෞරුෂයක් ඇති පුද්ගලයෙක් නිර්මාණාත්මක පුද්ගලයෙක් පෞරුෂයක් ඇති පුද්ගලයෙකුට සමාජගත වෙන්න ඒක ගැහැණුද පිරිමිද කියන දෙකෙන් වෙන් නොකරගෙන වෙනසක් ඇතිලා මේ කතා බහෙන් යම් කිසි කෙනෙකුට උත්තේජනයක් මොටිවේෂන් එකක් ආවොත් මමත් වෙනස් විදියකට හිතන්න පුරුදු වෙන්නට ඕනේ මමත් යමක් සාමාන්‍ය ගතානුගත විදිහට දකින්න නැතුව ධනාත්මක චින්තනය මූලික කරන ධනාත්මක පැත්ත මේක ඊටාම වැදගත් මේක ඍණාත්මක නෙමෙයි ධනාත්මකව මේක කොහොමද වර්ධනය කරගන්න කියලා මේ සාකච්ඡාව අපි ඉදිරියට ගෙනිච්චොත් මම හිතන්නේ කාටත් ඊටාම සුබදායි වැදගත් සාකච්ඡාවක් වෙයි කියලා මම හිතනවා. හොඳයි බොහොම අපූර්වට ඔබේ කාරණාව අපිට පැහැදිලි කරා. ඉතින් දැන් අපේ ඔබ බලනවා ඇති මොකක්ද ඇත්තටම මේ think out of the box කියලා කියන්නේ කියලා. අපි උදාහරණයක් ඇසුරෙන් වුන්ටත් පැහැදිලි වෙන මේ කාරණාව තවදුරටත් පැහැදිලි කරගමු. ඔව් දැන් ඔබ වගේ තරුණ ළමයි කිප දෙනෙකුට ඉන්නකොට මම හිතුවා මේ දැන් මම මේක සමහර ආයතන වල කතා කරනකොට එහෙම නැත්නම් මගේ යටතේ යමු කිසි ට්‍රේනින් වල එහෙම නැත්නම් මම මොනවා හරි සම්මන්ත්‍රණ වල කතා කරනකොට මම සමහර ලාවට මේ ශ්‍රව්‍ය දෘශ්‍ය වැදගත්නේ. ඇසෙන් දකින්නත් ඕනේ කනෙන් ඇහෙන්නත් ඕනේ. ඒක නිසා මම මේ සමහර පොඩි උදාහරණ දෙකක් ගෙනාවා. මොකද කාල වේලාව තියෙන නිසා.
දැන් ඔබට පේනවා මම හිතන්නේ මට සමීප රූප දර්ශන දෙයි අපේ තාක්ෂණික අංශයේ මහතුන් ඔබට පේනවා මේ මෙතන මේ කොලයක් තියෙන්නේ අකේෂා නේද? මේකේ ඔබට සිදුරක් පේනවා. දැන් මගේ අතේ තියෙනවා අපේ රුපියල් 2 කාසියක්. දැන් මම ඔබට කියනවා මේ කාසිය මේ ඇතුලෙන් එළියට දාන්න කියලා. කවදක්වත් ඒක දාන්න බෑ අකේෂා. ඒක පොඩි. මේ සිදුර පොඩි. ඇයි? ඔබට පේනවා රුපියල් 2 කාසියට සිදුර වහෙනවා. මේක තමයි අපේ ජීවිතයේ යථාර්ථය. අපි මුහුණ දෙන ප්‍රශ්නත් සමහරවිට මේ වගේ. නමුත් දැන් කොහොම හරි මේක කරන්න කිව්වහම සමහර කට්ටිය කියනවා අපි කොහොමද මේක කරන්නේ? ටක් ගාලා ඔළුවට එන්නේ මේක අතාරින්න බෑ. මේක කරන්න බෑ. මේක බෑනේ. එතනින් හරි ඉවරයිනේ. එතනින් ඕවගේ අපි අතාරපු ප්‍රශ්න, ඕවගේ අපේ අතාරපු ගැටුම්, ඕවගේ අපේ අතාරපු අපිට ආපු අවස්ථා, ඕවගේ අපිට ආපු සමහර දේවල් අපි අතෑරියොත් ජීවිතේ සදාකාලික අපි අතාරින්නම පුරුදු වෙනවා. දැන් මම ඔබට පෙන්නනවා මේක දාන්න පුළුවන්. දාන්න පුළුවන් විදිය. හැබැයි ඒක දාන්න පුළුවන් වෙන්නේ ඔබ මෙන්න මේ විදියට හිතුවොත්. මම මේක කොලේ දෙකට නැමුවා. ඊළඟට මේ කොලෙත් මම මෙහෙම නැමුවා දෙකට. නමල මම මේ කොලේ ආපහු මෙන්න මෙහෙම නැවුවා. ආයි කියන්න මම මේ කොලේ ගත්තා. මේ කොලේ දෙකට නැමුවා. මේක මම මෙහෙම මේ අතට මේ අතර නැමුවා. නවල ආපහු මම පොඩ්ඩක් මෙයා කළා මේක මෙහෙම නැවුවා. නවල මම මේ කොලය මෙහෙම එළියට අරගෙන මෙහෙම වෙන් කළා. දැන් මේ තාම හිල තියෙන මම ඔබට දැන් රුපියල් 2 දානවා. මේ දැන් මැජික් නෙමෙයි ආයෙ තියෙන්නේ අර හිලමයි. දැන් ඔබට මේක දාන්න බෑ හැබැයි. මේ දැන් හිතයි ඕව අපිට කොහොමද හිතෙන්නේ කියලා. අන්න ඒක තමයි ඇති කරගන්නේ. ඒක ඇති කරගන්නේ කොහොමද කියලා ඔබටත් කුතුහලයක් ඇති. අනේ මටත් දැන්වත් තරුණ දරුවෙක් නේ අවුරුදු 20 ගානක. ඒතර ඔයාලට හිතේ අනේ මට දැන් මේ වෙනස කරපු පුද්ගලයා දැන් ඔබට හිතෙන්නේ නැති ශාමාරයි කියලා. මේ වෙනස කරපු පුද්ගලයා අර ජනතාව අතරින් කැපී පෙනෙන්න ගන්නවා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ මැජික් නෙමෙයි. මේ ප්‍රශ්නයක් මොන විදියෙන් හරි කාලය අරගෙන මේක නිර්මාණශීලීව කළා. මේක උදාහරණයක්. මම තව උදාහරණයක් පෙන්නන්නද? ඔව්. ආයි මේක පෙන්නන්න ඕනද නැහැනේ? හරි අපිට උදාහරණය බොහොම පැහැදිලිව ඔබ අපුරට විස්තර කළා. මම අපව ඕනම් පැහැදිලි කරලා දෙන්න. මේක මෙහෙම කළා. මම මේක දෙකට නැමුවා. මේක මෙහෙම නැමුවා. මේ කොලේ මෙහෙම ගත්තා. මොකොත් කළේ නැහැ මේ දෙක මෙහෙම ඈඩ් කළා. මම ඇතුළෙන්ම රුපියල් 2 කාසිය දෙනවා. ඒක විදිය. මම තව උදාහරණයක් පැහැදිලි කරන්නේ වේලාව තියෙන නිසා ඔබට පැහැදිලි මේක. දැන් මේ මෙතන තියෙන අපිට හිතවලා කූරක් මෙතනත් අපිට කූරක් තියෙනවා. මේ නූල් පටක් තියෙනවා මේකේ. ඒක ඇතුලේ මුද්දක් තියෙනවා. දැන් ඔබට මම කියනවා මේ මුකුත් නූල් පොට ගලවන්න නැතුව මේවා මුකුත් නොකර මේක එළියට ගන්න කියලා. දැන් ඔන්න ඔයා මෙහෙම දායි. ඒත් ගන්න බෑනේ. ඔව්. ආයෙ ඉතින් ඔයා try කරලා මෙහෙම දාලා ගන්න. මම කරකවුවට ආයෙ වැටෙන්නේ මෙතෙන්ට. මේක එළියට අදින්න බෑ. එළියට ඇතුලේ ඕන කෙනෙකුට දා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් නේ අපි දැන් කරන්නේ ඒක. මේ පැත්තට කළා මෙතනොත් දැම්මට දාන්න බෑ. දැන් මේක අපිට එන්නේ දෛනික ප්‍රශ්නයක් හැටියට ගත්තොත් මේ මම කියන්නේ මේක උදාහරණයක් අරගෙන අපිට මේක සම්බන්ධ කරගත යුත්තේ අපේ දෛනික කියන ගැටලු වලට. දෛනික කියන ගැටලුත් මෙහෙමයි. විභාගයක් පාස් වෙන්න තියෙනවා හරි අමාරුයි පාඩම් කරන්න වෙලාව නැහැ. දැන් මොකද කරන්නේ? මේ වගේ කතාවක් නෙවෙයි දැන් තියෙන්නේ. දැන් මම ඔබට පෙන්නනවා සමීප රූපයක් ලබා දෙන්න අපේ කාර්මික මහතුන් පුළුවන් නම් මම ඔබට මේක මෙහෙට කරනවා. කළා මම මේ නූල්පට අරගෙන මෙහෙම මේ අතර අතින් තියාගන්නවා. තියාගෙන මෙන්න මේ නූල්පට මේ දෙක වෙනස් කරන්නේ නැහැ. මම මේ පොට අරගෙන මම කරන වැඩේ මේකට උඩින් දානවා. ඊට මම මේක මෙහෙට කළා. මේ නූල්පොට මම ආයි අරගෙන මම ආයි කරන්නේ මේකට උඩින් දානවා. දාලා මම මේක අතට අල්ලගෙන මේක අතාරිනවා. මගේ අතේ මේක. ඔව්. දැන් මම මේ දෙකම වෙනස් කළේ නැහැ. දැන් මම ආයි මේක එළියට අරගෙන මම දාලා පෙන්නන්නම්. මම ආයි සැරයක් එක කරලා පෙන්නන්නම්. මැජික් නෙමෙයි. දැන් ජීවිතේ ප්‍රශ්න දිහා මේ විදිහට විසඳන්න පුළුවන් විදිහට හිත. මේක හරි අමාරු. මෙහෙම හිතෙන්නේ නැහැ කියලා නෝන කෙනෙකුට හිතන්නේ. ඒ හිතෙන්නේ නැත්තේ ඇයි? ඔබ එතෙන්ට සූදානම් නැහැ. ඔබ ගව් ගණනක් ඈතින් ඉන්නේ. දැන් අපි ගහක් යට ඉන්නකොට ඔළුවට ගෙඩියක්
පොඩි කුරුම්බ ගෙඩියක් අපි හිතමු අපිට කුරුම්බ ගෙඩියක් වගේ මොකක් හරි ගෙඩියක් ඔලුවට වැන්නා කියලා. ඉස්සෙල්ලාම අපි මොකද කරන්නේ? ඔලුවට ගෙඩියක් වැන්නෝ කියලා කෑ ගහගෙන ගිහිල්ලා අම්මට අඬ ගහලා මොනවද ගහගෙන ඉන්නේ? තෙල් ටිකක් ගහගෙන. අයිසැක් නිව්ටන්ගේ ඔලුවට ඇපල් ගෙඩියක් අයිසැක් නිව්ටන්ගේ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුණා කියලා කිව්වා. එතකොට ඔහු මොකද කළේ? ඔහු කල්පනා කළා කොහොමද ඇපල් ගෙඩියක් නටුවෙන් ගිලිනකොට පොළොවට වැටෙන්නේ? ඇයි ඒක අවකාශයේ රැඳෙන්නේ නැති වෙන්නේ? ඒකෙන් තමයි ග්‍රැවිටි කියලා අපි ඉංග්‍රීසියෙන් කියන ගුරුත්වාකර්ෂණය 9 කීයද? 8යි. 8යි. ඒක ලෝකෙට හොයාගත්තා. අද ලෝකෙ කොච්චර දේවල් නිර්මාණය වුණාද? ඒක තමයි හිතන්න තියෙන්නේ. ආයි මම මේක පැහැදිලි කළොත් ඒක ගන්න බෑ. මම කරන්නේ මේක ආපෞතර මේ රෝප් එක මම මෙහෙම උඩින් අල්ලගෙන ඉන්නවා. මේක මම යටින් අරගෙන මෙතෙන්ට දානවා. දැන් ඔබට පේනවා මම මේ කිසිම දෙයක් වෙනස් කරලා නැහැ. මේක මෙහෙට කරලා ආයි මේ නූලම අරගෙන මම කරන වැඩේ මේකට උඩින් ඔබට කියන්න මම මේකට උඩින් මේක උඩින් දානවා. උත්තෙන් වෙනස් වෙන්නේ. ඊට පස්සේ මම මේක අතින් අල්ලගෙන මේක අතහැරියා මගේ අතට මේක එනවා. දැන් මේ උදාහරණ දෙකක් පැහැදිලි කරේ. දැන් මේ දෙකෙන් මේව අපිට අන්තර්ජාලෙත් බලා ගන්න පුළුවන් හිටින්. මොකද ඔබ මේ පැහැදිලි කරන්නේ මම මේ පෙන්වන්නේ කෙනෙක් හිතිය යුතු ආකාරයක. මේ වගේ දෙයක් ලෝකේ කරද්දි දැන් අපිට මේ අද ඔබටයි මටයි මෙහෙම සාකච්ඡා කරන කොච්චර විදුලි ආලෝකයක් ආවද? දැන් බල්බේ සොයාගත්තේ තෝමස් අල්වා එඩිසන්. පාසලට ගිහිල්ලා නැහැ. ඉස්කෝලේ ගියාම කිව්වා you are stupid and we can't teach you. ඔබ මොඩෙක් ඔබට උගන්වන්න බෑ. අල්වා එඩිසන් දුවගෙන ගිහිල්ලා අඬලා අම්මගේ ඇඟේ එලෙලා කිව්වා මට ඉස්කෝලේ ටීචර් මෙහෙම කිව්වා අම්මගේ. අම්මා කියපු පළවෙනි වචන you are not stupid. ඔබ මොඩෙක් නෙමෙයි. මම ඔබට ජීවිතේ උදව් කරා. අද ලෝකේ ආලෝකය දුන්න මිනිස්සයා. බල්බ් එක නිර්මාණය. හැබැයි 999 වතාවක් අපි කියනවා ෆේල් වුණා කියලා. 10 වෙනි වතාවේ තමයි බල්බ් එක නිර්මාණය කළේ. ඔබ දන්නවද ඔහු සෑහෙන ඔහු විද්‍යාඥයෙක් හැට ඔක්කොම සම්මාන ලැබලා ගෙදර ඉන්නකොට එක්තරා අවස්ථාවක ප්‍රකාශයක් කරලා තියෙනවා කියලා නිවැරදි කිරීමට යටත්ව මම මේ කියන්නේ. ඔහු හරිම දුක් වුණා කියලා. 999 වතාවක් ෆේල් වෙලා 10 වෙනි වතාවේ සක්සස් වුණා කියන්නේ. මේ නෙගටිව් මයින්ඩ්සෙට් එක think out of the box කියන මනුස්සයෙක්ගේ ඇත්තම නැහැ. ඉස්සෙල්ලාම තමන් think out of the box හිතන්නේ ඉස්සෙල්ලා තමන්ගේ මනස, තමන්ගේ චරිතය, තමන්ගේ දියුණුව, තමන්ට ඕමනාව, විෂන් එකක්, දැක්මක්, හීනයක්, බලාපොරොත්තුවක් මේවා ජීවිත තුල නැත්තම් මේ think out of the box පැත්ත පලාතට එන්නේ නැහැ. වෙනස්ස සිටීමේ වෙනසක් එන්නෙම නැහැ. දකින්නෙම වැරදනේ. ඒකට අර මම කිව්වා තෝමස් අල්වා එඩිසන් කිව්වා මම 999 වාරයක් අකේෂා. ඔව් කියනවා. මම 999 වාරයක් ෆේල් වුණේ නැහැ. මම 999 වාරයක් හොයාගත්ත බල්බේ දිගටම පත්තු නොවේ තියෙන්නේ. අපේ මිනිසුන් මට ෆේල් වුණා කියනවා. ඒ 999 වාරෙම තියෙන බල්බ් එක දිගටම පත්තු නොවේ හිතෙන කාරණා ටික. ඒ කාරණා ටිකෙන් තමයි 10 වෙනි වතාවට මට මේක හොයාගන්න. එතනම තියෙනව නේද අපි මිනිස්සුන්ගේ thinking රටාවේ වෙනසක් පේනව නේද? මේ කතාවේ ඇමරිකාවනේ. ලංකාව ගැන කතා නොකර ඉන්න. ලංකාව ගැන කතා කරන්න හිටියොත්. ওই දරුවා තාම පොඩි වයසක නමුත් අපි අවුරුදු ගාණක් මේකේ ජීවත් වෙච්ච මිනිසුන් හැට දකිනවා. අපි ජාතියක් හැටියට හොඳයි. හැබැයි හැමදාම 2500ක ඉතිහාසයක් ගැන කියෝ කියන මිසක් අලුත් දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඔබට මේකම පොඩි කතාවක් මම කියන්නම්. මම ජපානයේ 5S කරපු සමාගමට ගිය කෙනෙක්. මම මේ සමාගමේ සියලු දේවල් ඉගෙන ගත්ත කෙනෙක්. මම මේ වගේ කෝට් එක දාගෙන ගියාම මට අඬ ගහලා ස්ප්‍රේ කරන මැෂින් එකක් දීලා අතර ටවල් එකක් දීලා කිව්වා මේ වගේ බිම ප්‍රමාණයක් මට ස්ප්‍රේ කරලා පිහ දාලා එන්න උගන්න. ඔබ කොයි රටින් ආවත් කෝඩ් දාගෙන අපිට අදාළ නැහැ. ඇයි පෙන්වුවේ මැසේජ් එකක් මට දුන්නේ. මට මැසේජ් එකක් තමයි දුන්නේ. ඔබ දන්නවද 5S ලංකාවේ තිබුණේ කියලා? ඊළා ආච්චිගෙන් අහන්න. අපි කොස්ස තිබ්බේ දොර මුල්ලේ දරුවෝ. අපිට තිබුණ පොඩි පොඩි බල්බ් එකකින් හදපු කුප්පි ලාම්පුවක් ඒක තිබුණ අර ලිප ළඟ. එතන පොඩි ගිනි පෙට්ටිය තිබුණා. කලේ තිබුණ කෙරවලක පොල් කට්ටුවෙන් වහලා. තව ටිකක් ඈතින් තිබුණ ওই කොස්සට මුල්ලක් වගේ එකක් ඒ දවස්වල අපි
කයම නැති කාලෙට ගන්න හදපු එකක් මැස්සක් තිබුණා. මොකද්ද සෛරී කියන්නේ? ඕනම දෙයක් පිළිවෙලට තැබීම කරුවලේ ගිහිල්ලා ඒ දේ අතින් ගන්න පුළුවන් නම් එතන සෛරී තියෙනවා. සෛරී සේතුන් සෙත්සුකී කියලා අපි ඔය ඔක්කොම ඉගෙන ගත්තට 5S සම්මාන ලැබුණා. එතන තියපු අපි එතනින් දියුණු වුණේ නැහැ. කිචන් එක ගෙනාව සාලෙට. දැන් සාලෙ උයන්නෙත් නැහැ. කුස්සිය උයන්නෙත් නැහැ. කොහේරි මුල්ලකට කරලා ගෑසිලි මේකක් දාලා උයලා මොන හරි කරගන්න. concept එක එතනින් පටන් ගත්ත එකයි පටන් ගත්ත තැනින් දියුණු වුණේ නැහැ. යමක් නිර්මාණය කළා නම් ඒක එතනින් අරගෙන ගියේ නැහැ. දැන් බලන්නකෝ අපි ඔය දූස්ත්‍ර ක්‍රිකට් ගහන කට්ටිය දූස්ත්‍ර බෝල් එක අපේ හොඳ මොරලිදරන් ලෝකෙට අපි පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම දඟපන්දයවන්නේ. දැන් අපිට දූස්ත්‍ර දාන පුද්ගලයෝ ලංකාවේ නැහැනේ. දැන් අර ඩිල්ෂාන් ඩිල් ස්කූප් එක පුරුදු කළා. ඕ ඩිල් ස්කූප් අපිට ඇවිල්ලා ගහලා යනවා. අපි පටන් ගත්ත දේ ඉස්සරහට අරගෙන යන්නේ නැහැ. ඇයි? මේ think out of the box කියන සංකල්පයක් අපිට ගෙනල්ලා මිනිස්සුන්ට පෙන්වන්න පුළුවන්. අපිට ඕමනාව තියෙන්න ඕනේ හීනයක් ඈත දකින්න. ගමනක් ඈතට යන්න අපිට ඕමනාවක් තියෙන්නට. ඒක නැති කෙනෙකුට think out of the box කියලා මේ මැෂින් එකක් වගේ කම්පියුටර් එකයි කියලා එකපාරට වෙනස් වෙන්නේ නැහැ. ඔබට හීනයක් තියෙන. බලාපොරොත්තු තමයි අකේශ ජීවිතේ ජීවත් කරවන්නේ. බලාපොරොත්තුවක් නැති වුණා තව බලාපොරොත්තුවක් ඇති කරගන්න. හැබැයි බලාපොරොත්තු කියන එක නැති වෙන්න බෑ. අනික අපි ලොජිකලි හිතන්නේ. මම මේ think out of the box වල ඊළඟ යන්නේ ඉස්සෙල්ලා. මම ලොජිකල් හිතනවා කියන්නේ මොකක්ද? උදාහරණයක් කියන්න. මට අවුරුදු 55යි. මම දන්නවා මම ජීවත් වෙන්න අවුරුදු 15යි. ඔබ අය එහෙම කියන්නේ. ලංකාවේ පිරිමි ජීවත් වෙන අවුරුදු 70යි. එතන අවුරුදු 15යි. ඔබ දන්නවා මට ජීවත් වෙන්න තියෙන දින 4000 ගණනයි කියලා. 15 365 කළා 5000 ගණනක් යනවා කැල්කියුලේට් කරලා බැලුවා. මම පැය 8ක් නිදාගත්තොත්. ඒ ගාන අඩුවල මට තියෙන දින 4000 ගණනයි. ඔබ දන්නවා දින 4000 ගණනට මට දරුවන්ට උගන්ලා දරුවෝ විවාහ කරලා දීලා මමත් පොඩි පිනක් දහමක් කර ජීවිතේ සමුගන්න. දැන් මං 4000ක් තියෙනවා කියලා දැනගෙන ජීවත් වෙද්දි මට එක මිනිත්තු 5ක් නාස්ති කරන්න පුළුවන්ද? අවංකව පැය 8ක් නිදා ගන්න එකද හොඳ පැය 6ක් නිදා ගන්න එකද කියන්න මට උදාහරණ. පැය 6. 8ක් නිදාගත්තොත් මට ජීවිත වෙන දින ගන්න අඩු වෙනවා. ඒතර 6. ඒක නෙමෙයිද think out of the box? ඒක නෙමෙයිද වෙනස්ස සිටී? මම මේක ඒකට ඔබ තාර්කික වෙන තරමට දැන් අද තියෙන මේ තරුණ දරුවන්ට දෙමාපියන්ට අපිට තියෙන ප්‍රශ්නේ තමයි නෑ මොකුත් කියන්න බෑ කියන දේ කරපන් නෑ මේක මෙහෙම තමයි දෙමාපිය සූදානම් නැහැ තරුණ දරුවන්ගේ අර එන සිතුවිලි සහ ඔවුන්ගේ එන තර්කාන්විත හැඟීම් වලට තාර්කිකව අහුම්කම් දෙලා උත්තරයක් දෙන්න මොකද වෙන්නේ දරුවා මොට්ට වෙනවානේ දැන් ඔයාට වගේ තාත්තා එහෙම නැතුව ඇති තාත්තා කිව්වොත් නෑ ඔයා මීඩියා කරන්න එපා ඔයා ඉගෙනගෙන ඉවරලා ලෝය කෙනෙක් වෙන්න එහෙම නැත්නම් ඔයා ඉගෙනගෙන කොහේ හරි කලමනාකාරවරයෙක් වෙන්න කියලා. මොට කරන්නේ ඔයාගේ මොකද්ද? වෙනස් සිතීමේ වෙනස. ඒ වෙනස තමයි ඔයාව ඩ්‍රයිව් කරන්නේ. ඒක මොට කරපු ගමන් අර පාරේ යයි. හැබැයි you are an average person. You are not you are a normal person. If you want to be exceptional මොකද්ද වෙන්න ඕනේ? අර ඒ වෙනස සිතීමේ වෙනස අපි ඇනලයිස් කරලා හරි දෙයන්නකට උදව් කරන්න. ඉතින් think out of the box කියලා මේ මම හෙට ඉඳලා think out of වෙනස් හිතනවා කියන එක නෙමෙයි වැඩි. ඒක මේ අංක පුරාම ඇති වෙලා ඇති වෙන්න ඕනේ විශාල හැඟීමකින් එන්න ඕනේ දෙයක්. ඒ ඌපනාව තිබුණා. අයිසැක් නිව්ටන්ට ඌපනාව තිබුණා යම. එතකොට තෝමස් ඇල්වා එඩිසන් ඌපනාව තියෙනවා. ඒකට මම ලස්සන වචනයක් සිංහලෙන් කියනවා කැක්කුම කියලා. දැන් වෙන භාෂාවක නැහැනේ කැක්කුමට වචනෙට ඔය වචනට සමාන කරන්න වෙන භාෂාවක වචනයක් නැහැ. දත් ළඟට කියනවා දත කැක්කුම. බඩ ළඟට කියනවා බඩේ කැක්කුම. දරුවෝ ළඟට කියනවා දරු කැක්කුම. රට ජාතිය ගැන ආගමේ ජාති කැක්කුම. ජීවනාලි ඒක ඉන්නේ ඒකට. කැක්කුමත් එක්ක මිශ්‍ර වෙච්ච ධනාත්මක හැඟීමත් තුලින් ඇති වෙන හැඟීමත් තුලින් ඇති වෙන සිතුවිලි රටාවත් තුලින් තමයි වෙනස් හිතන මිනිස්සෙක් බිහි වෙන්නේ. ඔබ කියලා ටියුෂන් මාස්ටර්ගේ හරි ටීචර්ගේ හැමදාම පාඩම අහගෙන ඉන්නේ නැහැ. මම පාඩම අහගෙන එක නෝට් එකක් ලියන්න තු ඔළුවට දාගන්නවා කියලා හිතුවොත් ඔට විභාග ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්නෙට උත්තරේ වගේ ගබඩාවේ තියෙනවා. අපි අය කරන්නේ ඔක්කොම කොලේ කියලා කොලේ වහලා තියෙනවා. ඒක කොලේ මගේ ඔළුවේ මුකුත් නැහැ. ඒ නිසා වෙනස් සිතීමේ වෙනස ඒක තමයි. ඒක මේ පින්නුවට තැනක කලාට පුද්ගලයාගේ නම් කලාට ඒක වෙනස් වෙන්නේ. ඉබ්‍රාහම් ලින්කන් ලෝකේ අදටත් ඇමරිකාවේ පහළ වෙච්ච හොඳම ජනාධිපති. පොතක් තිබුණේ නැහැ. ලයිට් කනුවක් ඇට්ට ගිහිල්ලා සමහරවිට ගිනි ගොඩක් දිහා බලලා මෙහෙම බලලා පාඩම් කළේ. පාඩම් කරන්න ඕන නම් අවුව වැස්ස නෙමෙයි ආලෝකයේ සොයාගෙන ආයෙත්. අකුරු ටික පේන.
ගවල් සියල්ල තියලා මේව ඇවිල්ලා අධ්‍යාපනය තුලින් පෞරුෂයක් ඇති වෙන දරුවෙක් තුලින් මුල් කාලය තුල දරුවන්ට ඔළුවට දීලා දරුවා පිටික හැදුවොත් මේකට වයසක් ඕනෙත් නැහැ. ඒ ඕමනාව ඇඟේ තියෙනවා නම් වෙනස් හිතන වෙනස් විදියක් තියෙනවා. අපිට ඒක කරගෙන යන්න පුළුවන්. ඔහු බොහොම අපූර්වට වචන ගලපනවා. මටවත් සමහර වෙලාවට හිතා ගන්න බෑ කොහොමද මේ වචන කොහෙන්ද එන්නේ කියලා ඔබතුමාට. හැබැයි දැන් අපි කතා කරමු ඔබ කිව්වා දැන් වෙනස්ව සිටීමේ වෙනස think out of the box මේ concept එක මේ සංකල්පය කෙනෙක්ට පුරුදු පුහුණු කරන්න ඕන නම් ඔහු අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල මොකක්ද? ක්‍රියාපිළිවෙලක් තියෙන 7ක්. අපි දීර්ඝ වේග කතා කරලා පැහැදිලි කරලා දෙන්නවා. ඒ 7 ඒක 7ක් ඕනනම් ඒකට වැඩි කරගන්න පුළුවන්. මගේ පෞද්ගලික මතය අනුව මම සොයාගත්ත සහ මගේ අත්දැකීම අනුව මම අර නිතරම ඉතින් හරි ෂෝක්නේ 3 7 10 9 කිව්වම අවුල්නේ. ඒ වගේ කාරණා 7ක් තියෙනවා. හැබැයි හිතෙන් පළවෙනි එක තමයි අකේෂා. ඔයාටත් නැති මටත් මොකක් වෙලාවට නැති. නැවතිලා සමන් දෙන්න පුළුවන් වෙනවා. නිකන් සමන් දෙන්න නෙමෙයි. මක් වෙලාද? නැවතිලා සමන් දෙන්න. බුදුන් වහන්සේ අඟුලිමාලට කිව්වේ මොකද්ද? නැවතින්. නැවතිලා හුම්කන් දෙන්න. කඩුවක් කරන් දුන්නොත් මම එතනම බුදුවනවා. ඔව්. නැවතිලා සමන් දෙන්න. ඔබට පුළුවන් වෙන්න ඕනේ එක තැනක ඉඳලා හිත එක තැනකට ගේන්න. අපිට කටවල් කීයද? 1යි. කන් 2යි. එහෙනම් මොකද්ද අපි කරන්නේ? මේක අඩු කරලා මේකට ඉවර කරන්නට ඕනේ. සවන් දීම තුල කොච්චර වෙනසක් ඇති කරගන්න පුළුවන්ද? හුඟක් වෙලාවට අපේ කට්ටියට අද මොකද්ද දෙයක් පස්සේ දුවනවා. සවන් දෙන්න වෙලාවක් නැහැ. මට වැඩ. මම කියනවා. ඔව්. මම මේ මහා ලොකු තැනකටපත් වෙච්ච පුද්ගලෙක් නෙමෙයි. මගේත් අඩුපාඩු ඇති. අපි කාගාවත් අඩුපාඩු ඇති. හැබැයි අපි අවංකව ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ. නැවතිලා ඇහුම්කන් දෙනවා කියන්නේ ඒකට අවධානය යොමු කරනවා කියන්නේ. අවධානය යොමු කරලා ඇහුම්කන් දුන්නොත් ඔබට තේරෙයි සුළු තැනකින් ඒක වෙනස් වෙන්නේ කියලා. ඔය කමාවක් කරන වෙනස ඔබ දන්නවද? කවුරු හරි වචනයක් ලිව්වොත් අකේසා මරන්න එපා නිදහස් කරන්න කියලා. මරන්න තැනින් කමාවක් දැම්මොත් කියන්නේ මරන්න එපා නිදහස් කරන්න. නිකමට හිතන්නේ කමාව එපා ළඟට දැම්මොත් කියන්නේ මරන්න එපා නිදහස් කරන්න. කමාවකින් බේරෙන ජීවිතයක්. අතර කමාවක් එච්චර වැදගත් නම් කොච්චර කල්පනාවෙන් අපි ඇහුම්කන් දිය යුතුද? ඇත්ත කියන්න මට අද තරුණ දරුවාට ගොඩාක් යාළුවෝ ඇති. අද ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්න දෙමාපියෙක් නැහැ. මොකද ඒ දෙන්න වැඩ. හැබැයි දරුවට කියන අපි මෙච්චර ඉගෙනුවා මෙහෙම හිතලා කරන්න තිබුණේ අරේ මෙතන තියෙන අරේමයි ඇයි ඔයාට එහෙම යන්න බැරිනේ ඔයාට මේක කරගන්න තිබුණානේ කියේ නෑ තමන් කිල් කරලා දාලා තියෙන්නේ ළමයාගේ think out of the box ඇයි ළමයාට නැවතිලා ඇහුම්කන් දෙන්නේ නෑ ඒක ඇහුම්කන් දුන්නා නම් පුතේ මේක මෙහිමයි වෙන්නේ මේක මෙහිමයි වෙන්නේ මගේ ප්‍රායෝගික අධ්‍යාපනය තුළ මම ලැබුවේ එකයි මම ලැබුව අත්දැකීම් මේකයි කියලා කියනවා නම් ඔහු හිතන්න ගන්නවා වෙනස් විදිහකට ටිකක් කාලයක් ගිහලා ආදර සම්බන්ධයක් තියෙනකොට තේරුන්නේ නැද්ද මේ අපේ පවුලට ගැලපෙන්නේ නැහැ. දැන් මෙයා හරියනවද? ඔයා හිතන්න තිබුණනේ ඔයාට මෙච්චර මහන්සි නිකමටවත් පුංචි කාලේ ඉඳලා කියලා දුන්නද? වෙනස්ස හිතන්න මේ සම්බන්ධයෙන් ඔබට මුහුණ දෙන්න වෙන්නේ ජීවිතේ මෙන්න මේ ගමනයි දුවේ යන්න තියෙන්නේ. ඒ ගමන යන්න ඔබට මෙහෙමයි මුහුණ දෙන්න තියෙන්නේ. ඒක නිසා මේ විදිහට හිතන්න දුවේ කිව්වනම් සමහර විට ඔව් තෝරගත ආදරවන්තයා හෝ ආදරවන්තයෙක් අඩුපාඩුකම ඊට ඉස්සෙල්ලා දකින්න තිබුණා තාත්තා ඇවිල්ලා පෙන්නනකොට ඉස්සෙල්ලා. ඒ පෙන්නනකොට too late වෙන්නත් තිබුණා. ඉතින් පළවෙනි දේ think out of the box තමන් වගේම තමන්ගේ වටපිටේ ඉන්න කට්ටියටත් ඇති කරන්න ඕන නම් අකේස. පළවෙනි දේ ඇහුම්කන් දෙන්න පුළුවන් වෙනෝනේ නැවතිලා. නැවතීම කියන්නේ ඔබ එක තැනක සිටින්න කියන එක. දැන් පන්සලට ගිහිල්ලා අපි ගාත කියන්නේ දුවද? නැහැ. අපි අම්මට ගාත කියලා වඳින්නේ දුවද? නැවතිලා එක තැනක ඉන්නගෙන ඒකට අවධානය යොමු කරලා කරන්නේ. ඇයි? මේ විශ්ව ශක්තිය ගන්න ඕන එක පොයින්ට් එකකට. එන්කෙම මේක කරන්න ඕනේ. ඉතින් අපි අනිත් හැමතැනම දැන් එන්න WhatsApp කරන්න ඕකේ වන් අමට WhatsApp එකක් කරන්න අමට email එකක් දාන්න මට call කරලා කියන්න voice message එකක් කරන්න මේ දුවනවා. කොහේ දුවනවද දන්නේ නැහැ. මොන think out of the box ඒක මාර box එක. එහෙම කරන්න බෑ. ඒ නිසා පළවෙනි දේ නැවතිලා අහුම්කම් දෙන්න.
ඊළඟට ඕනම think out of the box අපි යම් කිසි දෙයක් ප්‍රශ්නයක් විසඳන්න යන දෙයකදී හෝ Tamanට යමක් කරන්න ඕන ඉනිෂියේටිව් එක අපේලා ඒකට තියෙන සම්බන්ධතාවයන් ටික හොයාගන්න. අපි ගොඩක් වෙලාට කනෙක්ෂන්ස් ටික මිස් වෙනවා. ඒක පුද්ගල සම්බන්ධතාවයන් විතරක් නෙමෙයි. සමහර විට ඔබ කියවන පොත්පත්, ඔබ බලන වැඩසටහන්, YouTube එක ඔබ පරිශීලනය කරන දේවල්, Facebook එක හෝ වේවා මේ ඔය සමාජ මාධ්‍ය ගැන මට තියෙන වෙනම කියවීමක් ඒක විශාල හානියක් කරනවා කියන තැනක මම ඉන්නේ. ඒක දැන් අද කතා කරන්න බෑ වෙන දවසක් කතා කරමු. නමුත් මේ පරිශීලනය තුළ ඔයාගේ කියවීම කොච්චර දුරට වෙනස් වෙලාද? සමහර හොඳ දේවල් තියෙනවා, සමහර පිස්සු මිනිස්සු දානවා. දැන් සංගීතය කියන එක ගන්නකෝ අකේෂා. අපිට හොඳ ලස්සන සංගීතයක් කරනකොට අපි බොහොම සම්නෙමෙන් අහගෙන ඉන්නවා. පොඩ්ඩක් 6-8 වුණත් අපි මොකද කරන්නේ? නටනවා. ඒ වගේම සංගීතවල පුළුවන් මේ ඔළුව අවුල් කරන්න. ඔළුව පිස්සු කරන්න පුළුවන්. ඒක නිර්මාණය වෙන්නේ නැහැ. කලාවක් නිසා. මොකද ඒකත් වෙන්න පුළුවන්. එහෙනම් වෙච්ච තැන තියෙනවා. එතකොට පළවෙනි දේ තමයි මේ සම්බන්ධතාවයන් කියන එක අපි හොයාගන්න ඕනේ. මොනවද ඇයට හෝ මට මේ தත්ත්වය ඇතිවීමට හෝ මේකෙන් මිදෙන්නට හෝ මම මේ නිර්මාණය කරන්න කොහොමද මේ වැඩේ වෙන්නේ, මොනවද තියෙන සම්බන්ධතාවය කියන එක අපි සොයාගන්නට අවශ්‍යයි. ඒතර පළවෙනි එක මොකද? නැවතී සවන් දෙන්නට ඕනේ. එතකොට යම් කිසි කාරණයක් පිළිබඳ මම සෙවිල්ලක් සහ යම් කිසි දෙයක් ජීවිතේ මම වෙනස් වෙනවා නම් ඒක සම්බන්ධතාවය. දැන් උදාහරණයකට ඔයාට අපි හිතමු ඇම්බිෂන් එකක් තියෙනවා ලංකාවේ හොඳම ටීවී ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න කියලා. ඒතර ඔබට සම්බන්ධතාවයන් කවුද ගොඩනගා ගන්නවා? ඒ සම්බන්ධය පරිශීලනය කරලා ඔබ සම්බන්ධතාවයන් නැති කරගන්න. හරියට අර හොඳ ලෝයර් කෙනෙක් ළඟ ජූනියර් ලෝයර් කෙනෙක් ප්‍රැක්ටිස් කරනවා වගේ. මේ සම්බන්ධතාවය තුළ සමහර දේවල් කේසා ඒව කියලා දෙන්න බෑ මේ පොතපතේ. ඒක ඔහු සමග සිටීමෙන් දැන් ඔයා අම්මා විඳින දුක හොදි උයද්දි ඔයාට අම්මා නිකන් උයන හැටි ටීවී බලලත් කරන අම්මා එතන තියාගෙන ඒක උදේ පාන්දර නැගිටගෙන මෙහෙම කරලා පිහදාගෙන අර ගින්දර ටික ගහගෙන අර පැත්තේ හොදන ගමන් මේ පැත්තේ ලිපපත්තු කරගෙන අර හොදි හැඳි ගහන ගමන් ඔයාගේ ප්‍රශ්න වලට ඒක ප්‍රායෝගිකව ඔබ දකින්නේ සම්බන්ධතාවයට ඔබ ඊතෙන්ට සම්බන්ධ වුණොත් තමයි ඔබ හිතන්නේ ඇයි අම්මේ ඔහොම කරන්නේ නැතුව අපි මෙහෙම කරමුද කියලා ඔයාට එන්නේ වෙන අදහසක් ඒ සම්බන්ධතාවයේ තිබුණාද ඔබට ඈතක ඉඳගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒකනේ අපි කියන්නේ පිච් එක මැදට කියලා බැට් කළාට පස්සේ තමයි තේරෙන්නේ පිච් එක කොහොමද යන්නේ කියලා. අපිට ටීවී එකේ ඉඳන් බලාගෙන කියන්න පුළුවන් අපරාධය අවුට්. එතනින් මිනිස්සු දන්නේ තප්පරයට 140ක වේගෙන් බෝල එනවා තප්පරය තියෙන රියැක්ට් කර. ඒ සම්බන්ධතාවය කියන එක ඕනම දෙයක සම්බන්ධතාවයන් කොහොමද වෙන්නේ ඒක ගලාගෙන යන්නේ කොහොමද කියලා අවබෝධ කරගු දාට. ඒක ගැන හොඳ අවබෝධයක් ගත්තාට තමයි යම්කිසි වෙනසක් කරන්න ඕන අපිට වෙනසක් කරන්න පුළුවන්. අත පිච්චෙනවා ඊළඟ දවසේ නොපිච්චෙන්න විදිය ගැන අපිට රටාවක් ගොඩනගා ගන්න ඕනේ. එහෙමනම් මොකක්ද තියෙන්නේ? පළපුරුද්දක් ඇති කරගන්න හෝ ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරන අපි ගොඩනගා ගන්න ඕනේ සම්බන්ධතාවය. ඒ වගේම අපිට තියෙන්න ඕනේ විවිධ විෂයන් ගැන ඉගෙන ගන්න පුදුමාකාර උනන්දුව. අපේ කට්ටිය ඔබට. ඔච්චරයි. අද උදේ නැගිටලා හිතනවා අද මොකද කරන්නේ? මං ඔබෙන් ඇහුවොත් මම ඔබව අපස්ථාවයටපත් කරන්නේ මේ ඔබෙන් අහනවා කියන්නේ බලා ඉන්න ප්‍රේක්ෂකයන් අහනවා කියන එක. මං ඔබෙන් ඇහුවොත් අකේෂා අපි 2026 සැප්තැම්බර් මාසයේ අද 5 වෙනිදා 4 වෙනිදා 5 වෙනිදා 5 සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා අපි හම්බෙමු 2026 මට ඔබ කියන්න ඔබ අනිවාර්යෙන් ජීවිතේ ළඟා කරගන්න කාරණා 3ක් මට කියන්න කියලා. ඔබට ඒ කාරණා 3 නැහැ. අනිවාර්යෙන් මේ තුන මම කරගෙන එනවා මෙතෙන්ට එනකොට කියලා. මොකද අපි එහෙම ගොඩාක් ජීවිතේ බලාපොරොත්තු තිබුණට උනන්දුව තිබුණට ඒ පිළිබඳ පරිශීලනය කරලා විස්තර හොයලා අපි ඔක ගේනකොට පොඩි ඩිසිප්ලින් එකකට දාගන්න ඕනේ මොකද්ද මම කරන්න තියෙන්නේ? කවද්ද මම ඒක ඉවර කරන්නේ? කවුද ඒකට වග කියන්නේ කියලා W3 ඩිසිප්ලින් එකක් කියලා මම උගන්වනවා එකක්. What has to be done, when has to be finished and who is responsible. ඒ වගේ අපි කලාවකට දාගෙන ඒ උනන්දු අපිට ඇති වෙලා ඒ සම්බන්ධයෙන් තියෙන විවිධ විෂයන් ඒ වගේම ඒ පිළිබඳ තියෙන සමීක්ෂණයන් අපි දන්නවා පරීක්ෂණය කළා නිරීක්ෂණය කළා නිගමනයට අවතයි විද්‍යාත්මක වේ. ඒ වගේ ඒ කටයුතු අපිට කරන්න අපිට අවස්ථාව සහ ඕමනාව තියෙනවා. එතකොට අපිට ඒ සඳහා කාල වේලාව වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කාල වේලාව වෙන් කරගන්නේ ඕමනාව තියෙනවා නම් විතරයි. පාටයකට යන්න කාල වේලාව තියෙනවා පොතක් කියවන්න වෙලාව නැහැ. YouTube එකේ මොකක් හරි අනවශ්‍ය දේවල් ටික බලන්න වෙලාව තියෙනවා අර වැඩේට යොදෙන්න අම්මට ගිහිල්ලා කුස්සිය ගිහිල්ලා උදව් කරන්න තාත්තට ගිහිල්ලා කරන වැඩේ උදව් කරන්න පුතාට වෙලාවක් නැහැ.
එතකොට කොහොමද ඔබ ගවේෂණාත්මක වෙන්නේ? ඔබට දැන් යමක් ඔබ හිතනවා නම් මට මාධ්‍යකරණ ඉදිරියට යන්න ඕනේ කියලා. මොන තරම් ගවේෂණයක් කරන්න තියෙනවද? පටන් ගත්ත පළවෙනි මයික් එකේ ඉඳලා අද මේ වෙනකන් ඩිජිටල් යුගයට එනකන් ආපු කාලය තුළ මේක වෙනස් වෙච්ච ආකාරය සහ ඒ පිළිබඳ කියවලා අනම්මනම් කරන ඔබට තේරෙනවා මේක මෙහෙම තමයි මේ කලාව ඇවිල්ලා තියෙන්නේ, මේක තමයි මේක ආපු ක්‍රමවේදය. එවනම් මේක වෙනස් කරනවා නම් අපි වෙනස් කළ යුත්තේ සහ හිතන විදිහේ මම වෙනස් වෙන්න ඕනේ මේ විදිහට. ඔබ නිවේදකෙක් හැටියට ඔබ ප්‍රසන්ටර් කෙනෙක් හැටියට ඉදිරියට එන්න ඕන. ඔබ 1956 ප්‍රසන්ටර් කෙනෙකුත් ස්ටඩි කරන්නම ඕනේ. අපිට එල්විස් ප්‍රෙස්ලි ගැන ඉගෙන ගන්න නැතුව මයිකල් ජැක්සන් ගැන ඉගෙන ගන්න බෑ. මයිකල් ජැක්සන් ගැන ඉගෙන ගන්න නැතුව අද ඉන්න ජනප්‍රිය ගායක ගායිකාවක නමක් කියන්න මම දන්නේ නමක් එනවා නම් ඔළුවට එතෙන්ට එන්න බෑ. රුක්මනී දේවිය කියන එක අපි ටික වයසට රුක්මනී දේවිය ගැන අධ්‍යයනයක් නොකර ලතාවල් වලට එන්නත් බෑ. සුජාතා අත්තනායකට ඇවිල්ලා අද වෙනකන් උමාරා හරි උමාරිය හරි ඒ තත්ත්වයට ලෝකේ දිනුනේ. ඒගොල්ලෝ එතනට ඔවුන් මේ සින්දු ගායනා කරනවා. ඒ ගවේෂණයේ ඒ උමනාව තේරෙන්න ඕනේ කොහොමද ඒක උනේ කියලා. ඒ දවස්වල අද වගේ නෙමෙයි. වොයිස් බැලන්සින් කරන්න ඒව ඔක්කොම කරන්න ලේසි උනේ නෑ. දේශපාලනය ගැන ගත්තත් ඔබ දේශපාලඥයෙක් වෙන්න ඕන නම් දේශපාලනය පටන් ගත්තද 1815 කැරහල්ල ඉඳලම ඔබ ස්ටඩි කරන්න ඕනේ, ගවේෂණය කරන්න කොහොමද මෙයා වෙනස්. ඒ ඔක්කොම ඒව දත්ත සහ ඒ තියෙන කාරණා පිළිබඳ ඔබ අවබෝධ වුණොත් අපිට යම් කිසි විදිහට වෙනස් විදිහට මේක එහෙමනම් මෙහෙම කරන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. නැත්තම් ඔබ එතකොට අර පිටිපස්සේ මුකුත් නැතුව ඔබට solid base එකක් නැතුව ඔබ කරන්න යනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොච්චර හිතන්න ඕනේද, කොච්චර ගවේෂණ මේක නිකන් think out of the box කියලා හෙට මම මේක අනිත් පැත්තේ ඔළුවෙන් හිට ගන්නවා කියලා හිටගත්තට ගන්න ඔළුවෙන් හිට ගන්න කියන පස්සේ දන්නේම නැහැ ආවට තව වෙන මොකක් හරි ප්‍රශ්නයක් එයිද කියලා. ඒ අපි හරියට මේ ගවේෂණාත්මකව ඉගෙන ගන්න. ඔය මූලික කාරණා හතක් තියෙනවා මම දැන් තුනක් පැහැදිලි කළා. මොකද අහන්න තියෙනවද ප්‍රශ්නයක්? අපි ඉදිරියට කතා බහ කරගෙන යන දැන් තවත් අපි මේ කතා බහ කරමින් ඉන්නේ think out of the box. එහෙමත් නැතිනම් වෙනස්ව සිතීමේ වෙනස ඔබටත් පුරුදු පුහුණු කරන්නට අවශ්‍ය නම් ඔබ මොනවද අනුගමනය කරන්නට ඕනේ ක්‍රියාමාර්ග කියන කාරණාව අපි ඉදිරියට කතාව අරගෙන යනවා. ඉතින් අපි කාරණා කීයක් පැහැදිලි කරලාද කියලා තුනක් පැහැදිලි කරා. හතරවෙනි කාරණාව තමයි ඕනම ප්‍රශ්නයක් ඇති වෙන්න හේතු උපකල්පනය කරන්න ඕනේ. හැබැයි ඒ වගේම ඔබ මතක තියාගන්න ඕනේ ඕනම ප්‍රශ්නයක් ඇති වෙන්න හේතු ඔබ උපකල්පනය කරනකොට වැදගත්ම දෙයක් තමයි මේ ප්‍රශ්නේ පළවෙනි වතාවට ඔබට ඇති වෙලා නෙමෙයි. මේක ලෝකේ තව තැනක ඇති වෙලා ඇති. අකේසට ඇති වෙච්ච හැම ප්‍රශ්නයක්ම නිකන් ඔයාට විතරක් ඇති වෙන ප්‍රශ්නයක් නෙමෙයි වගේ දැල්ලා තියෙනවද? නෑ. ඒක තවත් කොහේ හරි තැනක ඒ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. ඕනම ප්‍රශ්නයකට හොඳට මතක තියාගන්න විසඳුමක් තියෙනවා. හැබැයි අපි විසඳුම හොයාගන්න දන්නේ නැති එක මිසක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. කේන්ති යනවද? අපිට කේන්ති යනවද එනවද? අපි ඉතින් යනවට එනවා කියනවා එනවට යනවා කියනවා අපේ භාෂාවේ තියෙනවනේ. මොකද අපි පොඩක් අර පොඩි පැටලෙවිලි තියෙනවා අපේ. කේන්ති යනවනේ. ඔව් කේන්ති යනවා කේන්ති යනවා. කේන්ති අපි යනවා කියමු කේන්ති එනවට තමයි අපි කේන්ති යනවා කියන්නේ. සාමාන්‍ය වශයෙන් අපිටත් යන එක සාමාන්‍ය natural generated emotional response එකක් තමයි කේන්ති යන එක ස්වභාවිකව සාමාන්‍ය තියෙන්නේ. අපි ඔබ දන්නවද ඒ ඔබට කේන්ති යන්නේ කියලා? think out of the box කේන්ති අඩු කරගන්න කෙනෙක්ට ඕන නම් ඉස්සෙල්ලා මෙයා කල්පනා කරන්න ඕනේ දැයි මට කේන්ති යන්නේ කියලා නේ. ඔව්. ඇයි කේන්ති යන්නේ? මම මේක අහලා ඇති මෙතන මම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් 100ක 200ක අහලා ඇති. කවුරුත් උත්තරයක් දුන්නේ නැහැ මට. මම දන්නවා ඔබටත් මේකට උත්තර දී ගන්න බෑ. අපිට කේන්ති යන්නේ අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් නැති වුණා. උත්තරයක් හොයාගන්න බැරුණාම අපි එතන ඇති වෙන ඒ රෙස්පොන්ස් එක තමයි කේන්තිය කෑ ගැහිලා ඉන්න තැන අන්ප්ලසන්ට් කරලා ඒ ඔක්කොම එතන අපිට උත්තරයක් නැති. අපි කියනවා ටිකක් වයසට ගියාම කේන්ති යන අඩු වෙනවා කියලා. මොකද ඔහු මැචුර් වුණාම ඒ මැචුර් නිසා ඔහු දන්නවා මේකට මෙහෙම කාලයක් ගත වෙනවා මේක ටික දවසක් යනවා කියලා. ඔහුගේ ඒ විසීම කියනවා. තරුණ කාලේ වගේ නෙමෙයි. දැන් මට පෞද්ගලික ගත්තොත් මේ කේන්ති ගැන කතා කරලා මටත් කේන්ති යන පුද්ගලෙක්. හැබැයි කේන්ති කියන්නේ තදින් කියව නෙමෙයි. තදින් යමක් කරන්න එපා කියව ඒක කමියුනිකේෂන්. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක ලබන්නාට නැත්නම් සෙන්ඩර් ඉතින් රිසීවර්ට තදින් ලබා දෙන අවබෝධ කරගන්න කරන්න එපා කරලා බලාගත්තා. ඒක වෙනම කමියුනිකේෂන්. ඒ කේන්ති නගෙන කිසිම තේරුමක් නැතුව කෑ ගහගෙන එතන අන්පසන්ට් කරන්නේ. අපිට විශ්වමන්නේ. ඒකට අපි think හොඳට හිතන මිනිස්සෙක් අපි මොකක් කළාට කියන එයාට කේන්ති යන්නේ නැහැ. එයා හරි කල්පනා. අපි හරි ආදරේ යාට. එයා දන්නවා. මම මේකට කේන්ති අරගෙන වැඩක් නැහැ. මම මේකට උත්තරයක් හොයන්න. think out of the box මිනිස්සු. විශ්වම වෙන විදිහට හොයන්න උත්සාහ කරනවා. ඉතින් මේ සමාජ කැපී පේනෝනේ අපි තාසයිනේ.
කේන්ති යන කෙනාට වැඩි ඉවසලා පොඩ්ඩක් ඉන්න අපි ප්‍රශ්නෙට කොහමද විසඳුමක් හොයමු මේකට විසඳුමක් තියෙනවා කියලා කියන මිනිහට අපි හරි ආදරේ. අපි කේන්ති කියලා කෑ ගන්නට තැලගෙන කේන්ති ගන්න එපා. පොඩ්ඩක් ඉමු. ඕකට විසඳුමක් තියෙනවා කේෂ. අපි මේ විදිහට කරමු පොඩ්ඩක් ඉන්නකෝ කිව්ව අපිට මේ මනුස්සයට ආදරේ. හැබැයි අපි ගාව ඒක නැහැ. අවසනාව. ඉතින් පළවෙනි දේ තමයි ප්‍රශ්නයක් ඇති වීමට හේතුව අපි උපකල්පනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඇයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ? ඒකට විශාල නිවැරදි විග්‍රහයක් කරන්න පුළුවන් වෙනවා. ඒක මම තව ටිකකින් පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි සාර්ථක තීරණ ගන්නකොට මේ ප්‍රශ්නයක් निराකරණය කර ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මම ඒක තව ටිකකින් පැහැදිලි කරලා දෙන්නම්. මේ කාරණා හත කියලා. ඒතර පළවෙනි දේ තමයි නැවතී සවන් දෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඒකට තියෙන කනෙක්ෂන්ස් සම්බන්ධතාවයන් මොකක්ද කියලා හොයාගත්තේ නැත්නම් අපිට වෙනස් විදිහකට හිතන්න බැරි වෙනවා. ඊට පස්සේ විවිධ විෂයන් සඳහා උනන්දු අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ප්‍රශ්න ඇති වෙන හේතු අපි කල්පනා කරන්නේ. ඒකත් නැවතිලා තමයි කල්පනා කරන්නේ. එතකොට තමයි විසඳුමක් හොයන්න පුළුවන්. ඔය සමහර කට්ටිය කියනවා ප්‍රශ්නෙත් එක්ක නිදාගෙන කල්පනා කරලා නෑ මම හිමිතරේ උත්තර දෙන්න උදේ නැගෙනකොට උත්තර එනවා කියලා. ඔව් එහෙම කියනවා අපි ඕන තරම් අහලා තියෙනවා. මාත් පෞද්ගලිකව අහලා තියෙන කාරණයක්. ඇයි එහෙම කියන්නේ? ඇයි ඒක තමයි කියන්නේ ප්‍රශ්නේ ඔබ සිතමින් ඔබ ඔබගේ බ්‍රේන් එකට සහ මොළයට දෙන ඔය ප්‍රශ්න අපි හිමිතරේ හොයමු කියලා. හැබැයි ඔබට උත්තරයක් එනවා. ඔබ හැබැයි ඉමීඩියට්ලි කරන එක හැමදාම උත්තරේ නෙමෙයි. ඔබ නිතරම ඒ කියන්නේ ඔබ බුද්ධිමත්. ඔබ දන්නවා මේකට ඔබ නිදාගන්නේ ඔබට විසඳුමක් එනවා කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසය තමයි උදේට ඔබට උත්තරයක් දෙන්නේ. නැතුව බ්‍රේන් එක අරගෙන ගිහලා මම නිින්ද ගියා මේ උත්තරේ දෙනවා කියලා නෙමෙයි. ඔබට කොන්ෆිඩන්ස් තියෙනවා. ඔය හැම දෙයකටම think out of the box thinkers ලගේ. වෙනස් සිතන මිනිස්සුන්ගේ තියෙන එක තමයි හරි self confidence එකක් තියෙනවා. පුදුමාකාර ආත්ම ශක්තියක් තියෙනවා. ආත්ම ශක්තිය වගේ එහා ගිය තව දෙයක් තියෙනවා. ආත්ම ශක්තිය ආත්ම විශ්වාසයක් තියෙනවා. වටන්න බෑ. වතුර යට බෝලේ තියෙන වගේ තමයි කො යට තියාගෙන තියා අත්හැරපු ගමන් ඩුංගාලා. හොඳට මතක තියාගන්න. මේ සංකල්ප අපි ගෙනාවට ඒ සංකල්ප ඇතුළට දාලා රෝපණය කරන හොඳ පසක් තියෙන්නට ඕන. හොඳට වතුර දාන්න ඕන. හොඳ ඉරාවුව තියෙන්න. නැත්තම් මේ think out of the box සංකල්පයක් ගෙනාවයි කියලා හෙට ඔයාලට දුන්න කියලා ඔයා කරන්නේ නැහැ. එහෙම ඔයාලට එන්නේ නැහැ. ඒක ඔයා විසින්ම ඒක මේකයි මිනිස්සෙන් හැටියට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ අද අපිට දක්ෂ මිනිසුන් හැකියාව තියෙන මිනිසුන් ඊළඟට වැඩක් කරන් තියෙන මිනිසුන් සොයාගන්න සමර්ථන වල අමාරු වෙලා තියෙනවා. ඒ පළවෙනි දේ අපි අර සාමාන්‍ය විදිහට සාමාන්‍යකරණයට ලක්වීම තුළ උදේ නැගිටලා වැඩ කරන හන්දට වැඩ කරලා එනවා ටීවී එක බලන ඉඳගෙන ආයෙ උදේ නැගිටින දන්නේම නැහැ මට වගේ 55 වෙලා දැන් 4000 ගන්න වේ ජීවිතේ. දැන් ඊපෙරද මට තරුණ දරුවෙක් හම්බෙලා ගෙනස මට ලොකු බලාපොරොත්තු මම වයස කියලා අවුරුදු 27යි. මම අහුවා දැන් මොකද කරන්නේ නැස මම මේක කරනවා මේක කරනවා මම කොහොම නවතින්නේ. කවද්ද බඳින්න ඕනේ අවුරුදු 30යි. ඔයාට දින 360 පහ තුනෙන් වැඩි කළාම 1000 ගණනක් තියෙනවා. පැය 8ක් කළාම 300ක් නිදා ගන්නවා. නැති දවස් 700යි. වෙඩින් එකකට මිලියන 5ක් යනවලු. මිලියන 5 700ෙන් බෙදුවා දවස් රුපියල් 6000 ඉතුරු කරන්න. මම පුළුවන්. බෑනේ. මාර වැඩේ නේද? ඒ ලොජිකලි හිතන්නේ. ඒතර එහෙම හිතන කෙනෙකුට අර ප්‍රශ්නේ ඇයි මෙහෙම එන්නේ? ඇයි මේ මොකද වෙන්නේ? අපි ඇයි මේ මොකද කියන ප්‍රශ්නේ උපකල්පනය කරන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අපි සාර්ථක පිළිතුරක් හොයනවා නම් දැන් ඔබ කිව්වා වගේ ඒ වගේ ගැටලුවකට අපි ප්‍රශ්නේ ඇතුලේ ඉඳන්ද පිළිතුර හොයන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්නේ පිට පැනලා ප්‍රශ්න පිටේ ඉඳන් ප්‍රශ්නේ ඒකට මම කිව්වේ ප්‍රශ්නේ ඇති වෙන හේතුව පිටට ගිහිල්ලා පොඩක් බලන්න ඇයි ඇති වෙන්නේ. තමන්ගේ සෙල්ෆ් එක තව තැනකට තියලා තමන් මේ පැත්තට ඇවිල්ලා ඇයි මට මෙහෙම උනේ කියලා තමන් විසින් තමන් ප්‍රශ්න කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ඒක කරන්න පුළුවන් අවංක කෙනාට විතරයි. මම හරි කියලා ප්‍රශ්නේ ඇති උනේ ඇයි කියලා හොයන්න බෑ. මම වැරදි කියලා ප්‍රශ්න ඇති උනේ කියලා හොයන්නත් බෑ. මම හරිද වැරදිද කියලා බලන්න එළියට ඇවිල්ලා බලන්නේ මොකද්ද උනේ? හරි. මම වැරදි. නෑ. මම හරි. ගත්ත මාර්ගය වැරදි. මම හරි ගත්ත මාර්ගය වැරදි. ඒ කියන්නේ මම ගත්තේ වැරදි මාර්ගය. මම ප්‍රශ්නේ අම්මට කියන්න ඕනේ ඒක තාත්තට කිව්වා. ප්‍රශ්නේ හරි. මම කිව්වේ තාත්තට. තාත්තා කිව්වම කලබල වුණා. අම්මට කිව්වනම් අම්මක ටික වෙලාවක් කරන් තාත්තට කිව්වා. මට කල්පනා කරන්න තිබුණා. නැවතී සවන් දීලා සම්බන්ධතාවය ගැන අවබෝධයක් ඇති කරන ඔබ හිතනවා නම් ඒ ප්‍රශ්නෙට ඒ වගේම පස්සේ කිතා වැදගත්. ඇයි එහෙම වුනේ? අපි කියනවා what if මෙහෙම වුණා නම් කියලාත් හිතන්න ඕන. ප්‍රශ්නය වුණායින් පස්සේ මෙහෙම වුණා නම් මොකද්ද වෙන්න පුළුවන්? දැන් ඒකට ඔප්ෂන්ස් හොයන්න ඕනේ. දැන් think out of the box කියන කට්ටිය ඔප්ෂන්ස් ටික ගන්න ඕනේ. මෙහෙම වුණොත් මෙහෙමද? මෙහෙම කළොත් මෙහෙමද? මෙහෙම උත්තර දුන්නොත් මෙහෙමද? ඔය විශාල ගවේෂණාත්මක මනෝභාවයක් මේකේ තියෙන්නේ. ඉතින් ඒක කරන්න මොනවද තියෙන්නේ? පුදුම කැපැසිටි එකක් තමන්ගේ ඇඟේ තියෙන්න ඕන.
කවුරුද බොක්සර්ස්ලා අඩුයිනේ හොයාගන්න හරිය අඩුයි. අමාරුයි. කී දෙනාද ඉන්නේ? එහෙම හිතන කට්ටියද දැන් ඔබ දන්නවා දැන් අපි පෞද්ගලික අතීතයේ ජනාධිපතිවරු ගත්තොත් උදාහරණ මම මේ දේශපාලන කතාවක් නම් නෙමෙයි. නමුත් අපිට ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් කියලා හිතුවත් පුළුවන් වුණානේ. ඔව්. හැබැයි උගක් කටට එක අමාරුයි කියන තැනකත් හිටියා වෙන ඇජෙන්ඩාසුත් තියෙන්නේ නැති. අපි දන්නේ නැහැ. ඔය පොත්පත්වල තියෙන දේවල් නිවැරදිකරණයට යටත් අපි මේ ප්‍රකාශයන් කරන්නේ අපි ඒවා හිටියේ නැහැ. නමුත් උවමනාව තියෙනවා 99.9 වගේ මම නිතරම කියන්නේ 99ට එකක් එකතු වුණාම ඉලක්කම් 3යි. 99 දී අවුට් වුණොත් අපරාධය 49ම රෙකෝඩ් එකේ තියෙන half century. හැබැයි එකයි එකතු වෙන ඉලක්කම් 3ක් වෙන්න. අර 99ත් හරි එකත් හරි. අන්න ඒකයි මම කියන්නේ. මේ think out boxes ලගේ ඒ ස්කිල් එක අපිට අවශ්‍යයි. අසන්න ඕනේ මෙහෙම වුණා නම් if what එහෙම උනේ එහෙම වුණා නම් මෙහෙම වුණොත් ඒ ස්වයං තාර්කික භාවය තමන්ගේ චරිතය තුළ වර්ධනය කරගන්න. මම මේ කියන්නේ මේ හැම ප්‍රශ්නෙටම මේ කාරණා හතේ එන්නේ නැහැ. දැන් අපරාධ මේක මෙහෙම වුණා නම් හරිනේ. right. ඊළඟ සැරේ ඒක වෙන්නේ නැහනේ. ඒක තමයි අත්දැකීම. එතකොට think out of the box දන්නවා අර අත්දැකීමෙන් මම දන්නවා එදා මට මෙහෙම වුණා. දැන් මම දන්නවා මේක මෙහෙමයි කියලා ඒක හදාගන්න. හැබැයි ඒක එහෙම කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ වරද පිළිගන්න. ඒක හදාගන්න ඕවනාව තියෙන සහ ගමන යන්න ඕනේ කියලා හිතන හැටි. ඔබ දුර තමන්ලට ගමනක් යනකොට වරදින තැන් වැඩි වරදින්න පුළුවන්. ඔබ දැනගන්න. ජයග්‍රහණයේ ඉංජිනේරුවා තමයි අකේශ පරාජය. ඔබ පරාජය නොවි ජයග්‍රහණය ලබන්නම බෑ. අපි ඉස්සෙල්ලා මෙහෙම ඉගෙන ගන්න ඕනේ ජයග්‍රහණය කරන්නද පරාද වෙන්නද? පරාද වෙන්න. පරාද. ඔබ ඉස්සෙල්ලා පරාදයට ඔළුව හදාගන්න. පරාජයෙන් ලබන ගැම්ම, පරාජයෙන් ලබන අත්දැකීම, පරාජයෙන් ලබන ඒ එම්පති, සමාජයේ හිතන හැටි, වේදනාව, කඳුල දුක, ජයග්‍රහණෙත් ඇඬෙනවා, පරාජයෙත් ඇඬෙනවා. හැබැයි ජයග්‍රහණය ඇඬෙන්නේ පරාජයෙන් අත්දැකීම ලබාගත් මිනිස්සු. ඒ ජයග්‍රහණය හැමදාම කඳුළු හෙල්ල මිනිස්සු ළඟට ගිහලා තට්ටු කරලා ඇහුවොත් කියයි මගේ යාවේ සතුටු කඳුළු පරාජය කඳුළු මගේ ඇඟ ඇතුලේ තිබුණා. ඒක හොඳට මතක තියාගන්න ජයග්‍රහණයේ ඉංජිනේරුව තමයි පරාජය. ඔබ පරාද වෙන්න ඉගෙන ගන්න තමයි පරාජය ජයග්‍රහණය සඳහා හරව ගන්න තමයි think out of the box එකක්. නැත්තම් එක ජයග්‍රහණයක් කළා ඔබ ඇදගෙන වැටුනොත් ආයි ඔබ නැගිටින්නෙම නැහැ. ඒ නිසා කවුරු හරි දරුවෝ ඉන්නවා නම් විභාගයක් අසමත් වුණාම ජීවිතය අසමත් නැත. ජයග්‍රහණය කියලා කියන්නේ එක දිගට ගලාගෙන යන සරල රේඛාවක් නෙවෙයි කියලා ඔබ ඔය කියන්නේ. මං හරිද? ඔව්. එහෙම ජයග්‍රහණය හැමදාම ලබන්න බෑ. එහෙම ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. මම කියන්නේ තමන්ට ජීවිතයේ අත්දැකීම්, කටුක දේවල්, දුක, කඳුල, වේදනාව ඔක්කොම ලැබෙන්න ඕනේ. එතකොට තමයි පරිපූර්ණ මනුස්සයෙක් බවට පත් වෙන්නේ. ඒවා ජීවිතයේ එක තැන්වල ලැබෙයි. හැබැයි පළවෙනි දේ තමයි විභාගයක් අසමත් වුණා කියන්නේ. අපේ ගොඩාක් සමහරවිට පාසල් ගුරුවරුත් ඔය වර්ධ කරනවා. විභාගයක් අසමත් වුණා කියන්නේ. දෙමාපියොත් සමහරවිට කරන ජීවිතය අසමත් වෙන්න යන්නේ කියලා. ලංකාවේ පළවෙනි අගමැති ඩීසෙන් නායක මහත්තයා. අධ්‍යාපනයක් තිබුණා. ඔය කියන විශ්වවිද්‍යාලයේ ලොකු දේවල් තමයි. රටක් බේරගෙන නායකත්වය දුන්න පළවෙනි අගමැති අපි කවුරුද මහාමාන්‍ය ඩීසෙන් නායක කියලා අදට ගෞරව කරන දේශපාලන තමයි මොන දේශපාලන මතපතාන්තරයේද? බ්‍රේන් එක කියන්නේ වෙනස් දෙයක් ප්‍රකේශ. මේක කියන්නේ මේක කම්පියුටරයක් නෙමෙයි. මේක අධ්‍යාපනය මේක අත්දැකීමක්. මේක වෙනම මැෂින් එකක්. මේකට අධ්‍යාපනය කියන්නේ feather but feather in the cap තමයි වටින්නේ. cap කියන්නේ experience. ඒ experience එකට feather එක ගහුවට තමයි අපි salute එක ගහන්නේ. හොඳට මතක තියාගන්න. අධ්‍යාපනය කියන්නේ feather එක. experience ඔය දෙකම එකට ගන්නට ඕනේ. එහෙම එකට ගන්න නම් ජීවිතේ තමන් අත්දැකීමක් වෙනින්න ඕනේ. ඒ වගේම වැදගත්. වටේ පිටේ තමන් ආශ්‍රය කරන්නට ඕනේ. ඒ වගේ පුද්ගලයෙක්. ඔබ ආශ්‍රය කරනවා නම් නෙගටිව් කෙනෙක් ඔබට එන නෙගටිව් මයින්ඩ්සෙට් එක තමයි. අර අපිට සුළුෙන් කියන්න තියෙන අර ගිර වගේ කතාව. ගිරව පන්සලට වැට්ටාම හොඳට හැදෙනවා. හොරා ළඟට වැදුනාම නරකට හැදෙනවා. එකම ගිරව. එකම නියුණු දෙන්න තැන් දෙකක් ඉගෙන ගන්නකොට වෙනස් තාලයකට ජීවිතය ගෙවෙන්නේ. එහෙමනම් තමන් දැනගන්න ඕනේ දෙමාපියොත් දැනගන්න ඕනේ දරුවොත් දැනගන්න ඕනේ මා ආශ්‍රය කළ යුත්තේ සහ මට ලැබිය යුතු පොහොර මට ලැබිය යුතු ජලය
මට ලැබෙන වාතාශ්‍රය වෙන්න ඕනේ. මා වගේ සිතන මිනිසුන් වටපිටාවේ මගේ සිටිය යුතුයි. බිල් ගේට්ස් යුනිවර්සිටි එකේ තමයි යාළුවම තමයි ලං කරගත්තේ. මට ඩිග්‍රී නැති වුණා. ඩිග්‍රී ගත්තේ යාළුවන්ගෙන් මම ප්‍රයෝජන ගන්නවා. ඒකනේ වැඩේ. අපි එහෙම නෙමෙයිනේ. අපි හරි කැමතිනේ මේ පොඩි මන් දන්නේ ඒ පොඩි නෙගටිවිටි පැත්තකට පොඩි තැන් වලට අපි ෆ්ලෙක්සිබිලිටි කියන්නේ අපි ඔය කියන්නේ ෆ්ලෙක්සිබිලිටි එකටදී අපි කැමති අර කම්ෆර්ටබල්නස් එක කම්ෆර්ටබල් වෙනවා කියලා කියන්නේ අපි හරි නිකන් පහසුවෙන් ඉන්න අපි කැමතිනේ අන්කම්ෆර්ටබල් වෙන්න අකමැතිනේ think out of the box තියෙන කට්ටිය thinkers ලා අන්කම්ෆර්ටබල් එක තමයි කැමති මොකද එතන තමයි උත්තරේ හොයන්න අපේ ඇඟ ශරීරයේ මනස ක්‍රියාත්මක වෙන්නේ ඔබ කම්ෆර්ටබල් ඉතින් අපිට මොකද වෙන්නේ නිින්ද යනවා හොඳට කාලා සෙටි ඇල වෙලා ෆෑන් එකකුත් දාගෙන ඔය ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා නිින්ද යනවා. කාලේ ඉවරලා පොත අරගෙන දැන් රචනාවක් හරි මොකක් හරි සින්දුවක් හරි වාට හෙට වැඩසටහනේ අවුට්ලයින් එකක් හදන් දුන්න මොන තරම් අමාරු. ඒ අතර මధుරයකුත් කන්න පටන් ගත්තාම. චිකන් ගුන්යල්ලුන් මේ දවස්වල බේරෙන්න බෑ. දැන් ඒකත් බේරගෙන මේවත් අන්න ජීවිතේ. ජීවිතෙත් එක්ක හැපෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න හැපෙන්න ඕන. නැත්තම් කොහොමද තමයි පරිපූර්ණ මිනිසෙක් කියන්නේ. ඊට පස්සේ කාදෝෂාරෝපණය කරන්න එපා. මොකද එක්කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන මතකද දැන් Tamanට ඇඟිලි 3ක් දික් වෙලා. සම්මිත් විතර තියෙන්නේ think out of the box කියන සංකල්පය නෙමෙයි. ඒක සංකල්ප දැන් අපේ ශරීරයට අපිට විටමින් එකක් හරි එහෙම නැත්නම් ඇන්ටිබයොටික් හදලා ශරීරය පුළුවන් වෙනවනේ ඒක ඇබ්සෝබ් කරගෙන ශරීරය පුළුවන් බෙදා හරින්න බැරි ශරීරයක් තියෙනවා නම් ඇන්ටිබයොටික් එකකින් වැඩක් වෙන්නේ නැහැ විටමින් වලින් වැඩක් වෙන්නේ. ඔබට විටමින් D නැත්තම් මොනතරම් අනිත් ඒවා ගත්තත් ඔබට විටමින් D ශරීරය කියන්නේ විටමින් D වලින් තමයි තමන්ගේ හොඳ විටමින් සර්කට් එක ශරීරයට උරන. විටමින් D ශරීරය තුල නැත්තම් ඒවා කාපුවා අනිත් පැත්තට යනවා. ඔබ්සර්ව් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ හොඳ දේවල් දාන්න. ඉතින් Tamanට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ වටපිටාවත් ඒ යන සකස් කරගන්න. අවසාන එක අසාර්ථක වෙන්න බය වෙන්න එපා. මම දැන් කිය පරාජය වෙන්න බය වෙන්න එපා. වැටෙන්න බය වෙන්න එපා. වැටිච්ච මනුස්සයලා නැගිටිල්ල හරි ලේසියි. හැබැයි නැගිටලා ඉන්න මනුස්සයා නම් බයයි වැටෙන්න. ඒක වැටුණා කියලා බය වෙන්න නරකයි. වැටුණාම ආයි වැටෙන එකක් ප්‍රශ්නයක් නෑ. මොකද ඔබ දන්නව නැගිටින්නේ. එහෙම කිය හැමදාම වැටෙන්න බෑ. එහෙම හිතන්න එපා නෝ. එක සැරේ වැටෙනම දෙවෙනි සැරේ වැටෙන කෙනෙක් ප්‍රශ්නයක් නෑ අපිට ඒ ගමන යන්න පුළුවන්. එවනම් මම දැන් කාරණා 7ක් දීර්ඝව විශාල දීර්ඝව පැහැදිලි කිරීමක් ඔයගලන්ට කළා. පළවෙනි එක නැවතී සවන් දීම. සම්බන්ධතාවයන් හොයාගෙන විවිධ විෂයන් සඳහා ගවේෂණය කරන්න ඕමනාව තිබීම. ප්‍රශ්නයක් ඇතිවීමට හේතුව උපකල්පනය කරන්න හේතුව හොයන්න. ඊට පස්සේ ඇයි එහෙම වුනේ? ඇයි මෙහෙම වෙන්න බැරි? ඒ ගවේෂණාත්මක මොකක්ද අපන් කිව්වේකට? ගවේෂණාත්මක සහ මේ අර ලොජිකලි හිතන්න, තාර්කිකව හිතන්න ඔබ මනස තියුණු කරගන්නට ඕනේ. ඒ වගේම වටපිටාවේ ඔබ ළඟ තියෙන ඔබ වගේම හිතන පුද්ගලයෙක්. ඔබ ලං කරනම් කරගන්න එපා වැඩි කට්ටිය. වල්පැල වැවුනොත් මල්පැලේ මෙයා වෙනවා වගේ මල් පාත්තේ. අවසාන වශයෙන් පරාජය වෙන්න ඔබ බය වෙන්න මොකද ජයග්‍රහණ ඉංජිනේරුවා පරාජය. ඔබ බොහොම අපූර්වට මේ විස්තරය සාකච්ඡා කළා. අපේ ප්‍රේක්ෂකයන්ටත් බොහොම පැහැදිලි ඇති මොකක්ද අපි මේ කතා බහ කරගෙන යන්නේ කියන කාරණය. අද අපි කතා කරන්නේ මේ වෙනස් වීමේ වෙනස කොහොමද ඒක හිතන්නේ කියන දේ. තවත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා ඔබට යොමු කරන්න දැන්. නිර්මාණශීලී චින්තනයකට කොහොමද අපි ඇසුරු කරන මිනිස්සු බලපාන්නේ? සමාජ බලපෑම කොයි වගේද? අපි ඒ පිළිබඳවත් කතා කරමු. නිර්මාණශීලී මිනිස්සුන්ට කියන්නේ අපේ ලංකාවට සාපේක්ෂව ගත්තොත්. දැන් උදාහරණයක් ඇමරිකාවේ වැඩි හරියක් ඉන්වෙස්ට් කරන්න අකේෂා අදහස් වලට. අපේ රටේ අදහස් වලට ඉන්වෙස්ට් කරන්නෙම නැහැ. අදහස් මරනවා. අලුත් දෙයක් සොයාගත්තොත් ඒක තව යාට වර්ධනය කරන්න සපෝට් එකක් අපේ සිස්ටම් එක ඇතුලේ නැහැ. එහෙම වුණ නැතිඳ තමයි අපේ මේ ඉනිෂියේටිව්ස් කියන එක අපේ රටේ බිහි වෙන්නේ නැත්තේ. ඔය නිර්මාණශීලීත්වය ගැන කතා කරපු නිසා. ඇමරිකාවේ කම්පියුටරේ බිහි වුණේ Apple ෆෝන් එක හරි ඔය කියන ෆෝන්ස් වර්ග බිහි වුණේ ওই තියෙන අලුත් දේවල් ලෝකේ හැමදාම සොයාගත්තේ ඔවුන් බලහත්කාරයෙන් වගේ පුද්ගලයන් ගෙනලා ඔවුන්ගේ අදහස් වලට ඉන්වෙස්ට් කළා. බැංකුද රජයේද මුදල්ද මන් දන්නේ නැහැ. කාලේ සීල් දේවල් හොයන ඉන්වෙස්ට් කළා මොටිවේට් කළා. අද අපේ රටේ මම වර්තමානයේ ගොඩක් තැන් වලට සම්බන්ධයි. සමහර ප්‍රොෆෙසර්ස්ලා සමහර ආචාර්යවරු ගොඩක් සොයාගැනීම් කරනවා. ඔවුන්ට සපෝට් එක නැහැ ඒක ඉස්සරහට අයියා. මම වර්තමානයේ මට විස්තර කියන්න බෑ අත්දැකීම්නුත් විඳින්න යන්නේ මේ. විශාල සොයාගැනීම් තියෙනවා. නමුත් ඒ ඉස්සරහට ගෙනෙන අපේ සිස්ටම් එක සපෝට් කරන්නේ. ඉතින් නිර්මාණශීලී කට්ටියට වර්තමානයේ එහෙම නැහැ කියලා තමන් වැටෙන්න බෑ. ඉතින් පොඩ්ඩක් දුක වැඩි, වේදනාව වැඩි. නමුත් ඉතින් අපි ඉදිරියට යන්නම
අද දවසේ Let's Talk වැඩසටහනත් සමගින් අපේ කතා බහට එකතු වුණේ මානව සම්පත් ව්‍යාපාර සංවර්ධන සහ කළමනාකාරීත්වය පිළිබඳ ප්‍රවීණ උපදේශක VK ජයවර්ධන මහත්මයා. ඔබට බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක අද හරවත් කතා බහකට එකතු වුණාට Channel 7 මැදිරියේ. ඔබගේ ඉදිරි ගමනත් බොහොම සාර්ථක වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් තවත් හරවත් මාතෘකාවක් පිළිබඳව එළඹෙන දවසෙත් කතා කරන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.